ලංකාවේ බොහෝ මල්ශාලාවලට වයස 20ට අඩු මළමිනී එන්නේ සතියකට එකක් නැත්නම් දෙකක්. ඊට වැඩියෙන් එන දවස්ද නැත්තෙම නැහැ. මේ විදියට එන මළමිනීවල කාන්තා තරුණ මළමිනීවලට තියෙන ලොකු ඉල්ලුමක්. ඒමා මාගේ අත්දැකීම් මාස්ටර්න් විස්තර කරන්නම්. මගේ සීයාගේ දේහයේ එම්බාම් කළ මල්ශාලාවේ පුද්ගලයන් දෙන්නෙක් මගේ සීයාගේ දේහය රැගෙන අවස්ථාවේ ඔහු මාහට පැවසූ දෙයින් මා කම්පණයටපත් වුණා. ඒ යම් පුද්ගලයන් මල්සිරුරු සමග ලිංගික සංසර්ගයේ යෙදීමයි. මා එම සිදුවීම් තවත් විමර්ශනය කළා. ඒ අතරතුරදී මාහට හමු වුණා මල්ශාලාවක වසර 25ක් එම්බාම් කළ වයස 65ක පමණ පුද්ගලයෙක්. මා ඔහුට මදක් සමීප වී මෙම සිදුවීම ඔහුගෙන් ප්‍රශ්න කළා. "ඔව් මල්ලි, ඒක ඇත්ත කතාවක්. මට මිනී කපලා එම්බාම් කරන්න පුළුවන්. ඒත් මට මේ මිනිස්සු හැසිරෙන විදිහ බලන් ඉන්න බෑ." ඒ කිව්වේ මේ ළඟදි දවසක් මිනිහක් ගෙනාවා. එතකොට මම ගෙදර හිටියේ. මහත්තයා හදිසියෙම කිව්වා ඉක්මනට ඇවිල්ලා වැඩේ කරලා දෙන්න කියලා. ඒ මිනිස්සුන්ට හදිසියි කියලා. මම කෑම කකා හිටියේ. මම කෑම එකක් දාලා ඉක්මනට මල්ශාලාවට දුවගෙන ආවා. මහත්තයා මට සල්ලිත් දීලා ගෝලයාවයි ඩ්‍රයිවර්වයි තියලා ගියා. වැඩක් කරන්න කලින් පොඩ්ඩක් ඇඟට දාගන්න එක මගේ පුරුද්දක්. මම බාර් එකට ගියා ගල් කාලක් අරන් එන්න. මම එනකොට ඩ්‍රයිවරුයි ගෝලයයි මල්ශාලාව ඉස්සරහා මාව නවත්ත ගත්තා. ඒ ඇයි? මුන් දෙන්න පුරුදු විදියටම මිනිය විකුණලා රුපියල් 1000ක් අරන් මටත් 500ක් දික් කෙරුවා. ඒ කියන්නේ මිනිය විකුණලාද? කවුද මැරිලා හිටියේ? මොනව වෙලාද? මැරිලා හිටිය ඔළුවේ ලේ කැටියක් හිර වෙලා මැරුණ වයස 18ක විතර ගෑනු ළමෙක්. ඊට පස්සේ මොකද උනේ? මම මේක වැඩිය ගණන් ගත්තේ නෑ මල්ලි. අතේ සතේ නැති දවස්වලට මාත් ඔය වැඩේ කරනවා. හැබැයි පොඩි ගෑනු ළමයින්ව දෙන්නේ නැහැ. කාව දුන්නත් වැඩේ වැරදීනේ. ඒක මාත් දන්නවා. මොනව කරන්නද ඉතින්? සල්ලි දික් කරපුවම අපිත් අහුවෙනවනේ මල්ලි. හරි හරි. ඉතින් මොකද උනේ ඊට පස්සේ? මේ උඹ රෙකෝඩ් කරනවා එහෙම නෙවෙයි නේද? නෑ පිස්සුද අයියේ. හරි මල්ලි විශ්වාසෙට කියන්නේ. මං උන් දෙන්නවත් තල්ලු කරන්න ඇතුළට ආවා. මම ඇතුළට එද්දි දැක්ක දෙයින් මට කලන්තේ හැදුණා මල්ලි. ඒ මිනිහ උගේ කටින් ලෙව කනවා. ඒ ගෑනු ළමයාගේ තොල් හිටන් ලෙව කනවා. මේ මැරිලා පෑ ගාණක් තිබ්බ මිනිහක්. අම්මෝ ඊට පස්සේ මම හොරෙන් දොර අස්සෙන් බලන් හිටියා. මූව එලවන්නත් මට බයයි. දැන් මූ වියරුවන් වගේ මල්ලි ඒ මිනිහ ඒ අතට පෙරලනවා. මේ අතට පෙරලනවා. ඒ ගෑනු ළමයාගේ කොණ්ඩේ අතින් පීර මූණ දිහා බලාගෙන ඉන්නවා. දෙන්න තියෙන දසවද ඔක්කොම මූ මිනියට දුන්නා. මම ඉක්මනට ගියා. කවදාවත් නැතුව මම වමනේට ආවා මල්ලි. මල්ලි ඔයාට තේරෙනව නේද? අපි උයන්නේ නැති හාල් මැස්සෙක්වත් නහයට ගන්නේ නෑ නේද? එතකොට පවුලේ අය නැද්ද? නෑ. ඒ මිනිස්සු කෝල් කරනවා මිනිය දැන් ගේනවද අහනවා. මටම දුකයි. කාගේ හරි දරුවෙක්නේ. ඔන්න ඔහොම පැයක් විතර ගියා. මම හිතුවා මූ දැන් යන්නත් ඇති කියලා. ඒත් මූ ගියේ නැහැ. මූ ඉන්නවා මූ එම්බාම් ලෑල්ලේ නිදාගෙන. මිනිය ඇඟ උඩ තියාගෙන බලන්නත් අප්පිරියයි මල්ලි. ඔහොම පැය දෙකකින් විතර මූ ගියා. මම එම්බාම් එකට ගියා. මූ ඇඟිල්ලකුත් අඹරලා. ඒ තරම් වියරුවා. ඊට පස්සේ හැදුවද ඒක? ඔව්. පපුවේ පිටේ කලවවල තට්ටම්වල දත් පාරවල්. ඒව ඇඳුම් පේන්නේ නෑනේ. මා මේ පිළිබඳ තවත් සෙවීමේදී මට තොරතුරු හමු වුණා. මේ මානසික තත්ත්වය නෙක්‍රොපීලියා නැමැති මානසික රෝගය බවයි. මෙම නෙක්‍රොපීලියා මානසික රෝගයෙන් මුළු සංඛ්‍යාවෙන් 92%ක් පිරිමින් වන අතර 8% කාන්තාවන් වේ. ලෝකයේ නෙක්‍රොපීලියා මානසික රෝගීන් බොහොමයක් මෘත ශරීරාගාරවල සේවකයන් සුසාන භූමි සේවකයන් වඩාත් පොදු රැකියාවේ ඔවුන් අන් අය විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඉතා බියවන අතර ඔවුන් ප්‍රතික්ෂේප නොකරන ලිංගික සහකරුවෙකු අපේක්ෂා කරනවා. තවද නෙක්‍රොපීලියා මානසික තත්ත්වය ඇති අය දුර්ලභයි.